බබාට අවුරුද්දයි මාසයක් විතර වෙනකොට ගොඩක් බබාලා කෑම රටාවේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. එයාලට වචන වලින් කියන්න තේරෙන්නේ නැති නිසා එයාලා කරන්නේ සම්පූර්ණයෙන්ම කෑම ප්‍රතික්ෂේප කරන එක. ඉතින් එහෙමත් බබෙක් තමයි මේ වයසේදී කෑම වර්ජනය කරන්නේ නැතිව දෙන දෙයක් ආසාවෙන් කන්නේ. ඒ කොහොම වුණත් හැමදාම බබාට වෙනස් වෙනස් කෑම ಜಾති හදලා දෙන්න නිතරම වගේ මේ දේවල් ගෙදර තියෙනවා නම් බබා බඩගින්නේ කියලා අම්මට දුක් වෙන්න දෙයක් නැහැ. අංක 1 කැකුළු හල් බබාට හදලා දෙන්න පුළුවන් කෑම කිරිබත් පිට්ටු ආප්ප කොළ කැඳ වැලිතල පළුව වගේ කෑම කීරසම්බ වලින් බබාට විවිධ වර්ගයේ බත් වර්ග හදලා දෙන්න පුළුවන් ආටපිටි පාන් පිටි වලට වැඩිය ගුණ වැඩි සීරියල් පවුඩර් රුලන් ඉන්දියාප පිටි කුරක්කන් පිටි oats noodles pasta yogurt cheese butter nuts and seeds රටඉඳි කඩල කව්පි මුං ඇට වගේ ධාන්‍ය වර්ග fresh milk මස් මාළු බිත්තර අර්ථාපල් පොල් තෙල් තල තෙල් ඔලිව් තෙල් එළඟි තෙල් වගේ තෙල් වර්ග පළතුරු එළවලු පලා වර්ග ගෙවත් වවා ගන්න පුළුවන් චොකලට් සහ කුකීස් වර්ග අම්මගේ සහ තාත්තගේ කැමැත්ත අනුව බොහොම පොඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන් කඩෙන් බිස්කට් ගන්නවට වැඩිය කුකී එකක් ගෙදර හදා ගන්නත් පුළුවන් ඉතින් බබාට අවුරුද්දයි මාසයක් දෙකක් විතර වෙනකොට බබා මේ සම්පූර්ණයෙන්ම කෑම ප්‍රතික්ෂේප කරන එක ඔයාට ලොකු වාසියක්. එයයි කියලා දැනගන්න මදර් කෙනාලිකව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරි වීඩියෝ එකකින් මම මේ ගැන සම්පූර්ණ විස්තරයක් සහිත වීඩියෝ එකක් අරගෙන එන්නම්. නැවත හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.